හැලෝ කොහොමද? ඉතින් අද අපේ ජර්නි එක අපි යන්නේ උතුම් ශ්‍රීපදස්ථානයේ වන්දනාමාන කරගෙන. ඉතින් අපි ආවේ බදුල්ලේ නම් දැන් ඉන්නේ නුවරඑළියේ. අපිත් එක්ක යන්න ඉන්නවා ලිලන්ත සහෝ. ලිලන්ත අයියා යනවා. අපේ ජනකයි යනවා. මානසික මල්ලි යනවා. සුර රද සමන් සමගින් සුරා ගන එවර සමනොල සිරසට අපි කරුණාවයි ඉන්දි කටු පානේ බල අපි මේ ඉඳන් කොහෙද යන්නේ? හැටන් නේ? අපි හැටන් වලට ගිහිල්ලා හැටන් වලින් නල දන්නේට ගිහිල්ලා බයික් දාලා යන්න ඕනේ. අපි යමු. අපි දැන් ඉන්නේ නුවරඑළියේ. නුවරඑළිය නම් හැටන් වලට තියෙනවා කිලෝමීටර් 44ක්. මේ පාරේ ඇවිල්ලා එතනින් වමට දානවා. නුවරඑළියෙන් ඇවිල්ලා එතන නානෝයි පාර කියලා තියෙනවා. ඒ පාරෙන් වමට දාලා යන්න ඕනේ නුවරඑළිය හැටන් පාරේ. දැන් අපි ඉන්නේ නානෝයි ටවුන් එකේ. මේ එහා පැත්තේ තියෙන නානෝ ස්ටේෂන් එක. මේ ඉස්සරහා තියෙන කෝච්චි එක පෙන්නනවා වලක. අපේ දෙන්නේ යනවා ඉස්සර වෙලා අපි යම් මේ පාරේ. අපි තලව කැලේ පහු කරලා එද්දී අපිට හම්බ වෙනවා සෙන්ට්ලෙයා ඇල්ල. දැන් වෙලාව 11:45. අපිට කීය වේද යද්දි? එකමාර දෙක විතර එද්දිනේ. සෙන්ට්ලෙයාස් ඇල්ල. අපි නුවරඑළියේ ඉඳන් දැන් හැටන් පැත්තට යන ගමන් ඉන්නේ. අපි දැන් ඉන්නේ කොටගල උමග ගාව. අපි පොඩ්ඩක් ඉතින් නැවැත්තුවා. ඉතින් තව ටික දුරක් තියෙනවා යන්න. කට්ටිය යනවා ෆොටෝ ගන්න. මේක
මේක දැන් කොටගල උමග. ඊළඟ හැටන් නේද? ඉතින් යනවා හැටන්. මෙතනින් ඇවිල්ලා දකුණට මංකෙලියට කිලෝමීටර් 9ක් තියෙනවා. යන ගමන් අතරමඟදී නම් මෝහි ඇල්ල ගාව නතර බලන්න. බයික් ටික මෙතන පන්සලෙන් දැම්මා. දැන් අපි යනවා මොන හරි කන්න. මොනවද කන්නේ? හොට්ඩොග්. මේ බොන්නේ මොනවද බං? අපි කනවා හොට්ඩොග්. මයික්‍රෝවේව් දාන්නේ. අම්මෝ සෑහෙන්න නාය ගිහිල්ලා. එතන උඩින් ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඕ අයිස් පාත්යක් වගේ. මට මේ රහින්න වර වෙන්න බා. Nava. Na. What happened? Nada.
අපි නාලා ඉවරලා ඇවිල්ලා අපේ බෑග් මෙන්න මෙතන කඩේ තියලා අපි යනවා කණ්ඩ. කාලේ ඉවරලා කොහොම කරුණා කරන්න කියලා තමයි බැලුවේ. දැන් වෙලාව 4යි. අපි කාලේ ඉවරලා හම්බෙමු. මුදලද නෝ? මකන්නේ Keren. ඉතින් දැන් අපි කරුණා කරන්න පටන් අරන් ටික දුරක් ආවා. දැන් ඉස්සරහින් තියෙනවා සමහන් සහන කලාපය. පියන් එතනට. කල්ලා ගියා කපුල නේ. මරු 감사합니다. හොඳයිනේ. මෙතනින් දෙනවා සමහන් එකක්. ඒක බීලා යන්න. මමයි. වීඩියෝ දාන්න. මොන වාහනේ කොහොම ආවත් මේක පයින් තමයි යන්නේ. අපි දැන් ඉන්නේ ශ්‍රීපාදේට යද්දී හම්බෙන 60 මාර්ගයෙන් යද්දී හම්බෙන මකර තොරණ. ඒක අදලා තියෙන්නේ 1950 ශ්‍රීපාද ස්ථානයේට විදුලිය ලබා ගැනීම අරමුණු කරලා තමයි හදලා තියෙන්නේ ගල්වඩුවන් විසින්. මේ පාරෙන් ගිහිල්ලා යන්න පුළුවන්. අපි යන්නේ ජපන් විහාරය පාරෙන්. මානසිද? අද පොඩ්ඩක් වාහනේ ක්ලයිමේට් හරි අමුතුයි. සීතලත් නෑ රස්නෙත් නෑ අද. ළඟම පාර කියලා ගහලා තින්නේ මේ ජපන් සාමිහාරය පැත්තේ. කොහොම කොතන ගහලා තියෙන්නේ? මේ ගහලා. අපි කනවා. මේක දාගන්න බූන්දේ. දාන්න. අර කයි වරද. මේක මගේ නෑ.
ජපන් සාම චෛත්‍යකාව දැන් ටිකක් වෙලා හිටියා. අපි රෙස්ට් කරලා දැන් කරුණා කරන්න තමයි යන්නේ. අපි කට්ටිත් නෝ. අපි කනවා ජනකයලාගේ අක්කා හදලා දුන්නා. බර දායකත්තේ ජයවීර දූලස්. ජයවීර දූලස්. මූ ඇත් ගහනවා එකස්. බොනවා ප්ලේන් ටී පති කියන්න ඌරෝ ඒකේ ගෙනාපු කට ඒ කියන්නේ මේ කැලෙන් ආපු කට වෙන්නද නේ අජරයි කොහෙන්ද කැලේ ඉන්න කට්ටිය වෙන්නදී. කැලේ ඉන්න අය මිනිස්සු නෑ කැලේ වෙන්නද මෙහින් ආවේ මේ කැලෙන් ආවේ මෙහින් ආවේ මම මේ උන් කරන්නේ නැහැ. ඔතන අපි ගන්න ගියා. මැච් එක උන්ගේ බලයිදත් ඉක්ලයි බලයි. ටීවී එකේ දාලා මැච් එක ඒඩි බල් කියන දාත් කියන. ටීවී එකේ 38යි 2යි 6යි ගානක් දුක නේ. මොසයි. ඔව්. ඒක හරියට. හා. අදේ. හා. ඕකේ. මට මතකයි නෝගන්න අම්මා. අපි මෙතනින් පඳුරු දාලා කිසිම කරදරයක් වෙන්න එපා කියලා කරුණා කරමු. අපි සීතකංගල පව් කරලා පැය භාගයක් වගේ මීරිමීට ආවා. අමාරුයිද? පොඩ්ඩක් අමාරු කරලා තියෙන වාහනේ බොයි කරනවා. වෙනදට පොඩ්ඩක් ක්ලයිමේට් පොඩ්ඩක් වෙනස් ඒක. ඔය වතුර මාරු කරා. පෘතුගී. කොමස් ක්ලාස්. අපි කැමති යන්නේ බං අපි ස්කීලාට ඇවිල්ලා. අරින්න රුක්කේට. ඒකින් අපිව බාරයක් කරන්නේ නැහැ. ඒකත් බයි. පෘතුගීස් ඉන්නේ. පරම්පරාව. අය ගිය පාර. දන්නේ සිකාරන් කිසි මා පරද්දම් දෙකියා. අර බැට් එක ක්‍රිකට් එකට. ගිය මැච් එකේ. ඌ අවුට් එක බැට් එක ක්‍රිකට්. අපි ආවා රුටි කණ්ඩ. තිබුණා ප්ලේන් ටිකේ දෙවෙනි ප්ලේන් ටිකේ තේපොන්ඩ යන්නේ තේපොන්ඩ යන්නේ අපි ආවා ඉදිකටු පානට. යන්ද තේබියා ඉදිකටු පානට ඇවිල්ලා එතන ටිකක් උඩ තියෙන හම්බලෙන් පොඩ්ඩක් ආවා පොඩ්ඩක් රෙස්ට් කරන්න. දැන් වෙලාව 9:32යි.
අපි ඉන්නේ මහගිරි දඹේට තව චුට්ටක් පල්ලෙහා ඉන්නේ. පොඩ්ඩක් පල්ලෙහා ඉන්න. පොඩ්ඩක් පල්ලෙහා. කීයේ වැඩිද? 3000 කියනවා ගහලා. ඉන්න මෙතන. වෙන්නේ 3100 ගාණක් වගේ හිතන්න. තව ටිකකින් මහගිරි දඹේ. දැන් වෙලාව 9:56යි අපිට කිලෝ 10 මාර අපේ බෑග් එක වල බරයිනේ බෝ. බරයිනේ. 10 මාර වගේ. 10 මාර වගේ වෙද්දී කරුණා කරන්න පුළුවන්. අපි හිමේ කඩේ ඉඳන් වාඩි වෙන්න අතට ගෑල්ලා වාඩි. ප්ලේන් ටික කාලායින දිනේලා වාඩි. ජනකයි චෝක් ප්ලේන් ටී. මරුනේ. මේක නහයිනේ. වාඩි. බෝ මේක දැක්කේ නෑනේ. යා එහා කොයි පැත්තෙන් කට්ටියවත් එහෙම මේ අනිත් දකුණේ අයින් එන්නකො. ඔව් පැත්තේ යගෙන කමන්නේ. අපි යනවා මහගිරික තමයි ඇහැල කනුවනේ. ඔව්. ඇහැල කනුව. අනේ බලන්න මේක එහා පැත්ත බලන්න ඕන. අර නාගිය කෑල්ල දැන් එද? මේ තියේ ඒක යකට නේ බෝ. ඈ ඔව් අපි හිමේ කඩේනේ මේක කියන්නේ හිමේ කඩේ තියෙන අන්තිම කඩේ තියෙන අන්තිම කඩෙන් තේ එකක් බීලා පොඩ්ඩක් ගිමන් නැරලා දැන් කරුණා කරනවා දැන් කෙලින් මලුවනේ දැන් කෙලින් මලු තව ටික දුර ඉතින් මේ අපි මහගිරි දඹේ තාවේ ඔව් මහගිරි දඹේනේ ඔව් මේ නිකන් රත්නේ ඉවරයි පහළට බයි හරිනේ හතියන්නේ එලා කියද වෙලාව වට දෙන්නම් 11:22 එන යන්න අපි කරුණා කරමුද තා පොඩ්ඩක් යෝ මම දැන් උඩමළු වීඩියෝ ගන්න දෙන්නේ නැහැ. විහිල්ලා ඇඳලා ඉමු. අය කියන ෑනේ පාහමාරයි හරි පැය 6කට කිට්ටු වෙන්න ගියා ඉතින් මම නතර වෙවි. නතර වෙවි නාද උදේ වෙනකන් ඉඳලා ඊට සේවය බලමු. ඉස්සරහනේ
එතනින් අපිට පේනවා කුණුදිය පව්ව මේ තියෙන මෙතන කුණුදිය පව්ව තියෙනවා. Hello, good morning. අපි ඊයේ ඔළුවේ ඉඳලා අද උදේ ඉරසේවි බලලා දැන් පහලට ආවා. දැන් උදේට මොන හරි කන්දයි. කනකම හම්බුනේ. ඔගේ මේටිද? කනවා. යාරේ දැම්මා. එළවලු රොටි. දැම්ම මැෂින් එක දාලා තිබ්බ. ඉතින් පාලට බයි තියව. මොනවද? යකා Rasanya gini. Iya. Eh? Cinematic gani. Badu lekan ni. Ubat orang ni. Ubat madu dah bahari kalan nak gitu. Apa dia? Badu lekan ni. Badule. Boleh. Badule ya. Tapi anak sama caritit nida kan. ඔන්න එහෙනම් අපේ සිරිපා කරුණා වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. බයි බයි.